එන්නකො ළමයි අද මම මොනවද හදන්නේ කියලා බලන්න. අද මම ළමයි සිම්පල් මෙනු එකක් හදන්නේ. රතු වල වලට අලගෙඩියක් දාලා උයලා බිත්තර තම්බලා ඒක ටෙම්පරාදු කරලා පිපිඤ්ඤ සලාදයක් හදන්න තමයි ළමයි මම අද හිතාගෙන ඉන්නේ. රතු වල එකත් හදාගෙන ඉවරයි ළමයි. දැන් අපි බිත්තර ටික මුලින්ම තැම්බෙන්න තියලා බිත්තර ටෙම්පරාදුවට අවශ්‍ය කරන ලුණු මිරිස් ටික කපාගෙන ඉමු. බිත්තර ටෙම්පරාදුවත් හදාගෙන ඉවරයි ළමයි. දැන් මම අවසානට හාල් එක ලිපේ තියා ගන්නවා. බත් එකත් ලිපේ තියාගෙන ඉවර වෙලා මම පිපිඤ්ඤ සලාද හදා ගන්නවා. මම ඒකට පොඩි පිපිඤ්ඤ ගෙඩියක්, තක්කාලි, ලුණු, මිරිස් තමයි දාගන්නේ. දැන් සේරම හදාගෙන ඉවරයි ළමයි. දැන් ඉතින් බත් එකක් ධාන්ට ඉදලා තියෙන්නේ. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. බලමුකෝ එහෙනම් අපි කොහොමද රහයිද කියලා. හදේසියෙන් උයාගත්ත මගේ සිම්පල් මෙනු එක. කලබලයට හදාගත්තට ඇත්තටම ළමයි ගොඩාක් රහට තිබ්බා. ඊළඟ ඉතින් මං ගිහින් එන්නම් ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකල් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා.